ඔන්න අපේ බුදුහාඳුරේක ආත්මික පුතෙක් වෙලා ඉපදුනා. එයා අම්මටයි තාත්තටයි ගොඩක් ආදරේ. තාත්තා කරන්නේ වෙළඳාමේ ගිහිල්ලා බඩු විකුණලා එන එක. ඔහොම ටික දවසක් යද්දී තාත්තා මැරුණා. ඒ පුතාටයි අම්මටයි ගොඩක් දුකයි. තාත්තාගේ ඇඟිල්ලේ දාලා තිබ්බ මුද්දක්. ඒ පුතා ඒ මුද්ද දාගෙන මං අමන සලකනවා කියලා. ඕම සලකසලක ඊටත් වඩා සලකන්න ඕන කියලා එයා රට යන්න හිතුවා. නැවට බඩු ටික පටවගෙන යා රට ගියා. අම්මමත් දාගෙන. මුහුද මැද්දටම යනකොට සිරිකුණාටුවක් ආවා. නම පැද්දි කියලා ඩඩොස් ගාලා මුදට ඇන්නා. පුතා කරේ තනියම හොඳ නෑ කියලා අම්මමත් කරේ තියාගෙන දවස් 7ක් පීනලා ගොඩට ආවා. අම්මට හරි සතුටුයි. පුතා උඩක තරම් ඔළුව අත ගාලා මගේ පුතා බුදු වේවා කියලා කිව්වා. බුදු වුණා. අම්මට හරි සතුටුයි. ඒ වගේම ඔයගොල්ලොත් අම්මට තාත්තට ආදරේ වෙන්න ඕනේ. බුසරණ දෙහි පිටයි.